Hi, welcome to my YouTube channel. කොහොමද ඔයාලට? ඔන්න මගේ වීඩියෝස් බලන ඔයාලා වෙනුවෙන් මම ඔන්න අද පුංචි වීඩියෝ එකක් අරන් ආවා. අද සෙනසුරාදා දවසක්. අපි තුන්දෙනාටම නිවාඩු. ඒක නිසා අපි තුන්දෙනාම අද උදේම ගියේ චර්ච් එකට. සෙන්ට් මේරිස් කතෝලික් චර්ච් එක. ඩුබායි වල තියෙන්නේ. ඒක හැමෝම දන්නවා මේ චර්ච් එක. හැම රටකම මිනිස්සු මෙතනට එනවා. මං ආසයි චර්ච් එකට යන්න. මං බෞද්ධ ඒ වුණාට මං ආසයි. මොකද එතනට ගියාම මාර රිලැක්සිං මාර ෆීලින් එකක් තියෙන්නේ. මම පන්සලටත් යන්න ආසයි. ඔයාලා වෙනුවෙන් මං ඇතුලේ චූටි වීඩියෝ එකක් ගෙනාවා. මං හිතනවා ඔයාලා ආස වෙයි කියලා. ඒ වගේ දේවල් මං අහන් ඉන්න මාරම ආසයි. අනේ මන්ද ඇයි කියලා මන් දන්නේ නැහැ. ඒ වුණාට මං මාරම ආසයි. අපි චර්ච් එක ඇතුලේ වැඩ ටික ඉවර වෙලා එළියට ඇවිල්ලා පහන් පත්තු කරලා එළියේ ටික වෙලාවක් හිටියා. චර්ච් එකේ වැඩ ටික ওই විදිහට ඉවර වෙනකොට මෙතනටත් ඇවිල්ලා අපි මෙතනටත් වැඳලා චූටි වෙලාවක් ඉඳලා අපි චර්ච් එකේ වැඩ ටික ඉවර කරලා ඔන්න ආවා එළියට. ඊට පස්සේ කෝපි එකක් බොන්න ආවා. කෝපි එකක් බීලා අපි කල්පනා කරේ අපි ඊළඟට මොකද කරන්නේ? ඊට පස්සේ මගේ යාළුවා රික්වෙස්ට් කරා අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන් කියලා. ඉන්දියන් ස්ටයිල් බ්‍රෙක්ෆාස්ට්. මම නම් යන්නේ මෙතනට පළවෙනි වතාවට. මේ දෙන්න කලින් නම් ගිහින් තියෙනවා. එළිය මාරම රස්නේ මාරම අවුවයි. ඒක නිසා පයින් යන්න බෑ. අපිට පයින් යන දුර රෙස්ටොරන්ට් එකට. ඒ වුණාට අවුව නිසා අපි මෙට්‍රෝ එකෙන් බර්ජුමාන් වලට ගිහිල්ලා බර්ජුමාන් වලින් අපි බස් එකක් ගත්තා. මට බස් එකේ නම්බර් එක මතක නැහැ. මම අන්තිමට කියන්නම් මොකද්ද බස් එක කියලා. ඉන්දියන් ස්ටයිල් එකට තමයි අපි උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගියේ. මෙන්න මේක තමයි රෙස්ටොරන්ට් එක. සංගීතා රෙස්ටොරන්ට්. යාළුවා ඉතින් මෙනු එක බලලා මම ඕඩර් කරා. මොනවද දන්නවද අපි ගත්තේ? ඉඩ්ලි, දෝසා, උණුදු වඩේ, තව පූරි කියලා જાතියක් ගත්තා. මිල්ක් කොෆි ගත්තා බොන්න. මේ විදිහටම තමයි කියලා කිව්වා ඉන්දියාවෙත් දෙන්නේ. මේ නමමයි කියලා කිව්වා. මේ විදිහමයි කෑම. ඒක හැබැයි මාරම රහයි කෑම ටික නම්. ආයිත් යන්න හිතෙනවා. මම නම් ආයිත් ඩෙෆිනිට්ලි මම නම් ආයිත් යනවා. කෑම එකේ පට්ට රහයි. කිසිම රසායනික ද්‍රව්‍යයක් ඒ ගෙදරවල පාවිච්චි කරන්නේ නැහැලු. ඒ රටේ තියෙන කුළු බඩුම තමයි මේවට පාවිච්චි කරන්නේ. ඇත්තටම මාර රහයි. Thank you for my sister. මාව එක්කන් ගියාට. We are full. Finished almost so many things. Last one. Coffee. This one for you, brother. Because you are not here. Come to Sangeeta. It's a very good restaurant. Very nice place. Just right next to Lulu. Next to Lulu, if you're coming from Burjuman, it's 25. ඔන්න බස් එකේ නම්බර් එක කිව්ව ඔන්න විදිහට තමයි බර්ජුමන් වලින් බැහැලා බස් එකේ නම්බර් එක ගන්නෙ. අපි කාලි ඉවර වෙලත් ගියේ බස් එකේම තමයි. අවුවනම් පට්ටසරයි කියලා වැඩක් නැහැ. ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලට බොහොම ස්තුතියි මාත් එක්ක රැඳී සිටියට. ආයෙත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. Okay, bye. Bye. See you. Habibi, come to Dubai.